MS තිරිසර සංවර්ධන පාසල් වැඩසටහන යටතේ පරිසර පද්ධති ප්‍රතිස්ථාපන යන මාතෘකාව මම තෝරා ගත්තා. කල්තර දිස්ත්‍රික්කයේ අවශ්‍යතා ඇති ස්ථාන හඳුනාගෙන ඒවා නැවත ප්‍රතිස්ථාපනය කිරීමට තමයි මම බලාපොරොත්තු වුණේ. නායෑමෙන් විශාල මිනිස් ජීවිත සංඛ්‍යාවක් විනාශ වූ පාහියංගල ටිබ්බොට්ටාව ප්‍රදේශය නැවත ප්‍රතිස්ථාපනය කිරීමට මම බලාපොරොත්තු වුණා. ඒ සඳහා ශාක 8000කට අධික ප්‍රමාණයක් මම රෝපණය කළා. මින් ඉදිරියට මෙම භූමිය නැවත නායනය වෙන භූමියක් බවට පත් කළ හැකි බව මම විශ්වාස කරනවා. මගේ තවත් ව්‍යාප්තියක් තමයි දැනට වඳ වී යාමෙන් පවතින වෙසක් මල් නැවත ව්‍යාප්ත කිරීම. බදුරැලිය ප්‍රදේශයේ පටක රෝපණ විද්‍යාගාරයක් මට හම්බ වුණා. එමගින් පටක රෝපණය මාධ්‍ය තුල වෙසක් පැල රෝපණය කිරීමට මට හැකියාව ලැබුණා. මේ වන විට වෙසක් මල් පැල ලක්ෂ 2කට අධික ප්‍රමාණයක් පටක රෝපණය මගින් රෝපණය කර අවසන්. රතුදත්ත පොතේ තියෙන ගහක් මේ විදිහට බෝ කරලා පරිසරයට මුදා හරිනවා කියන්නම අනගිබවණීය කටයුත්තක් මහත් වූ සමාජ කාර්යයක් බව අපිට අවිවාදයෙන් හඳුන්වන්න පුළුවන්. ඒ වගේම ඔහු විසින් තව පාසලට අඩුපාඩුවක් කියලා තිබිච්ච එලිමහන් පන්ති කාමරයක් ඔහුගේ ඒ කණ්ඩායමත් එක්ක සම්බන්ධ වෙලා පාසල් සිසුන්ට පරිහරණය කරන්න පුළුවන් ආකාරයට පාසලට ලබා දුන්නා. මගේ තවත් ව්‍යාපෘතියක් තමයි අප ප්‍රදේශයේ ජල පෝෂක ගඟ වන මගුර ගඟ යුරුකාදනය වීම වැළැක්වීම. එහිදී කුඹුක් පැල 14000කුත් පුවක් පැල 700කුත් මගුර ගඟ දිගේ කිලෝමීටර් 33ක් පමණ භූමියක රෝපණය කිරීමට මට පුළුවන් වුණා. විවිධ බාහිර පාර්ශ්වකරුවන් සමග සම්බන්ධ වෙලා මගේ ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීමට මට හැකියාව ලැබුණා. මගේ ව්‍යාපෘතිය හරහා ශාක 45000කට අධික ප්‍රමාණයක් මේ මිහිතලයට දයාද කිරීමට හැකියාව ලැබීම ගැන මම ගොඩක් සතුටු වෙනවා.